Hey guys, so අපි finally ලංකාවට ආවා. මේ vlog එකෙන් මම අද ගෙනාවේ අපි club hotel dolphin එකේ හිටපු stay එකේ පොඩි review එකක් එක්ක. ඉස්සෙල්ලම ලංකාවට එන තැන ඉඳන් පටන් ගමු. මේ අපි plane එක නැගලා හොංකොං වල transit එකට යන ගමන් ඉන්නේ. ඊපස්සේ අපි හොංකොං වලින් බැහැලා අපි එතන එයාපෝට් එක පොඩ ඇවිදලා ඊට පස්සේ අපි කන්න ගත්තා. මේ ෆ්‍රයිඩ් රයිස් එකක් නෙවෙයි ඒගොල්ලන්ගේ මේ ඩෙවිල් නූඩල් එකක් කියලා තමයි මේක දුන්නේ. ඊට පස්සේ අපි ලංකාවට ෆයිනලි ආවා. guys මාර්ම සතුටුයි ලංකාවට ලෑන්ඩ් කරද්දි මාර්ම සතුටක් ආවේ. ඊට පස්සේ අපි අපේ පේරන්ට්ස්ලාට කියන්නේ නැතුව තමයි ආවේ. ඒද ඒගොල්ලෝ ගොඩක් සර්ප්‍රයිස් අපි ඇවිල්ලා රෑ එදා මේ ඒගොල්ලෝ බලන්න ගියාම කවුරුත් දැනගෙන හිටියේ නැහැ මේ අපි ආවා කියලා මේ ඒගොල්ලෝ මාර්ම සතුටු වුණා. මම පොඩි ස්නික් පීක් එකක් වගේ ගෙනාවේ. ඒ කියන්නේ අපි හොටෙල් එක ස්ටේ එකට කලින් පොඩි කරපු දේවල් පොඩි වීඩියෝස් ටිකක් මම මේක ඉන්ක්ලූඩ් කරා. And yeah, this is where the trip starts. So we බඩු පැක් කරගෙන trip එක යන්න start කරා. hotel එක නෙගම්බෝල තිබ්බේ up to about 1 hour වගේ drive එකක් තිබ්බා. අපි ගොඩක් excited වෙලා ගියේ. මොකද ගොඩක් කාලෙකට පස්සේ trip එකක් යන්නේ ලංකාවේ. මගේ best friend ඉස්සෙල්ලාම අපි lunch වලට ගියා. ඒගොල්ලන්ගේ ඇත්තටම කිව්වොත් බුෆේ එකේ ලොකු variety එකක් තිබ්බා. අපිට පොඩි entertainment එකක් විතර හම්බුණා. ලස්සන dance එකක් එක්ක මේගොල්ලන්ගේ. අපි lunch buffet එකේ හොඳ variety එකක් තිබ්බා. මම චුචි clips ටිකක් add කරා මේ buffet එකේ මොනවද තිබ්බේ කියලා. ඊට පස්සේ මේ හොටල් එකේ pool එක නම් ඇත්තටම ලොකුයි. මං හිතන්නේ ඒක තමයි ලංකාවේ තියෙන ලොකුම pool එක. මේ තියෙන room tour එකක් මේ අපි හිටපු room එක. ඒකට pool එක නම් ලස්සනට පේනවා. ඒ room එකේ මෙතන මේ මෙතන මගේ outfit එක. ඊට පස්සේ මෙතන මේ balcony එක ඇරියෙන් පස්සේ කෙලින්ම ලස්සන pool එකේ view එකක් පේනවා අපිට. ඊට පස්සේ අපි ඩිනර් බුෆේ එකට ගියා. ඒකට මම ඔයගලන්ට ලොකුවට බුෆේ එකේ තිබ්බ මොනවද කියලා නම් රෙකෝඩ් කරේ නෑ. පොඩි ස්ටික් ටිකක් තියෙනවා මීට සර්ච් මොනවද කියලා. ඊට පස්සේ අපි ගියා එතන කියන්නේ පොඩි ක්ලබ් එකක් වගේ තියෙනවා. එතන කියන්නේ ලයිව් සිං කරනවා. ඊට පස්සේ එතන ළමයි ඔක්කොම dance කර පොඩි ෆන් එකක් ගත්තා. ඊට පස්සේ අපි රෑත් ගොඩක් කළා. රෑත් 1-3 වගේ වෙනකන් සින්දු කිව්වා ගොඩක් කළා. මාර ෆන් ඉතින්. උදේම නැගිට්ටා ඊළඟ දවසේ. උදේම නැගිටලා මෙතනින් උදේම නැගිටලා මෙතන view එක බලද්දි හරිම ලස්සනයි. අර කුරුල්ලන්ගේ සද්දෙයි ඒව ඇහෙනවා. ඊට පස්සේ අපි ගියා බීච් එකට පොඩ්ඩක්. මොකද අපිට කලින් දවසේ බීච් එකට යන්න උන්නේ නැහැ. අපි එක මේ වීඩියෝස් එක ඒවා කර අපි වොලිබෝල් ප්ලේ කරා. ඒව කරපු හින්දා අපිට බීච් එකට යන්න බැරි වුණා. අපි උදේ පොඩ්ඩක් බීච් එකට ගිහිල්ලා ජුයි ෆන් එකක් ගත්තා. finally මේ අපේ morning buffet එක මට ඇත්තටම lunch dinner breakfast එකේ මම ඇත්තටම ගත්තම breakfast එක ඒක තිබ්බා මේ
අතරම ගියම මම කැමති වෙරයිටි එකක් ඒක තිබ්බේ. මෙතන අපිට අර ඕන විදිහට ඔම්ලට් එක දාලා දෙන්න තැනක් තිබ්බා. දියාප රොටි ඊට පස්සේ cornflakes sausages pancakes waffles හැමදේම තිබ්බා breakfast එකට. breakfast අරන් ඉවර වෙලා අපි චුට්ටක් pool එකේ play කරලා ඊට පස්සේ අපි යන්න ලෑස්ති වුණා. අපිට අත්‍තරම දුක හිතෙන ලංකාවෙන් යද්දී මේ පාර අත්‍තරම ලංකාව ගොඩක් ලස්සන රටක්. වෙන රටකට ගියන් පස්සේ තමයි ඒක ගොඩක් තේරෙන්නේ තමන්ගේ රට තමන් කොච්චර ආදරෙයිද කියලා. So guys මේක තමයි මේ vlog එකේ end එක. See you from my next vlog.